ස්වාමින් වහන්සේ නැති වෙච්ච එක බෞද්ධ ජනයාට තියෙන දුකට වඩා මේ ප්‍රදේශයේ ජීවත් වෙන සියලුම මුස්ලිම් ජාතියන්ට ලොකු හිතට වේදනාවක් කියන එක මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. Lens. ඒ වහන්සේගේ ජීවිත රටාව, ඒ වහන්සේ ජීවත් වෙච්ච විදිහ අපි මෙතන පැමිණි සිටින සියලුම ආගමක නායකවරුන්ට, ඉස්ලාම් භක්තික නායකවරුන්ට, ඒ වගේම කතෝලික අයට, ඒ වගේම ඕනම ජාතිය ආගම නායකත්වය දෙන සියලු දෙනාටම ජාතිකත්වය වෙනුවෙන් ආගමට එහා ගිහිල්ලා මනුෂ්‍යත්වය රැකගෙන මේ රට ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙලක් හදාගත්තොත් අපි සියලු දෙනාම එක මවකේ දරුවෝ වගේ ජීවත් වෙන්න ඕනේ. මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බෞද්ධ ජනයා මාත් එක්ක අතින් අල්ලගෙන කතා කරන්නේ සහෝදරත්වයට එක්ක. එතන ಜಾති ભેදයක් අපි අතර නැහැ. රට දාලා යන්න නම් යන්න ඕන වෙලා තිබුණේ මට. මම ගියේ නැත්තේ මේ වගේ සුන්දර, මේ වගේ රත්තරන් ස්වාමින් වහන්සේලා නඩත්තු කරන ජාතියක් ජීවත් වෙන රටක මම ජීවත් වෙන්නේ. මම ආඩම්බරයි. පාරිතහඳුරු අපි සමීප ආශ්‍රය කරා අපිට අපේ සමාජයටත් මේ පළාතට ලොකු පාඩුවක්. හරි සන්තෝෂයි. අපිට කැම බෙදෙන්නත් අපිට අවස්ථාව ලැබලා දුන්නා. ඒකත් අපිට කිනක් කියන වේතනවා. වෛද්‍ය සාපි වාගේ කෙනෙකුත් මෙතෙන් ඇවිල්ලා මේ විදියට අදහස් ඉදිරිපත් කරපු එක ගැන මම සතුටු වෙනවා. මේ තත්ත්වය ඇතුළේ සිංහල, දෙමළ, මුස්ලිම් ඒ සියලුම ජන කොටස් වල ආදරයට පාත්‍ර වෙච්ච ගෝවානි පාලිත අපේ ආම්බුලම් වහන්ස ඔබ වහන්සේට නිවන් සුව අත් වේවායි. මේ සියලුම මුස්ලිම් සහෝදර ජනතාව මේ කටයුත්තේ අවසාන අපවත් වෙච්ච මොහොතේ ඉඳලා මේ මොහොත දක්වාම බොහොම උනන්දුවෙන් බොහොම කැපවීමෙන් ඒ කටයුතු සිදු කරන ලබනවා. මේ වර්තමාන භික්ෂු සමාජය තුල ජීවිතේ කැලලක් නොකරගත්තු තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇටියට පාලිත ආම්තුරුවන්ට ධන ගහලා වඳින්න පුළුවන් පාරිශුද්ධත්වයක් තමන්ගේ භික්ෂු ජීවිතය තුළ ගොඩනගා ගත්තා. සියන් අමරපුර රාමඤ්ඤ මේ නිකායත්‍රයේම භික්ෂුන් වහන්සේලාත් එක්ක ඕම සමගියෙන් සමාදානයෙන් සාජීවනයෙන් ජීවත් වුණා පාලිත ආම්තුරුවෝ. ඵලයට පස්සෙන හැම රජයක් එක්කම උන්වහන්සේ වේදිකාවට නැග්ගේ නැති වුණත් උන්වහන්සේ හැම කෙනෙක් එක්කම සහ සම්බන්ධතා පැවැත්වුවා.